ක්‍රිකට් වලට ඇලුම් කරන ආදරය කරන ඔයාලා හැමදෙනාට සුබ දවසක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන් තරඟ සංචාරයේ නිල කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළා. මෙම සුවිශේෂී තරඟාවලියට T20 තරඟ 3ක්, එක් දින 3 කොන් ක්‍රිකට් තරඟාවලියක් සහ ටෙස්ට් තරඟ 2ක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව සමග පාකිස්තානය සහ එංගලන්තය 3 කොන් එක් දින තරඟාවලියට එක්වීමට නියමිතයි. යනු මුලින් පැවැත්වෙන T20 තරඟාවලියේ පළමු 2020 තරගය ඔක්තෝබර් 9 වනදා, දෙවන 2020 තරගය ඔක්තෝබර් මාස 11 වනදා, තුන්වන සහ අවසන් 2020 තරගය ඔක්තෝබර් මාස 13 වනදා පැවැත්වෙන අතර තරඟ තුනම රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමටයි සැලසුම් කර තියෙන්නේ. අනතුරුව පැවැත්වීමට නියමිත එක් දින ක්‍රිකට් තරඟාවලියේදී කණ්ඩායමකට තරඟ 4ක් හිමිවන අතර එහිදී පළමු තරගය ඔක්තෝබර් මාස 18 වනදා ශ්‍රී ලංකා පාකිස්තාන තරගයත්, ඔක්තෝබර් 20 වනදා පාකිස්තාන එංගලන්තයත්, ඔක්තෝබර් 22 වනදා ශ්‍රී ලංකාව එංගලන්තයත්, ඔක්තෝබර් 25 වනදා පාකිස්තාන එංගලන්තයත්, ඔක්තෝබර් 27 වනදා ශ්‍රී ලංකාව පාකිස්තානයත්, ඔක්තෝබර් 29 වනදා ශ්‍රී ලංකාව එංගලන්තයත් තරඟ පැවැත්වීමට නියමිතයි. එම තරඟ ප්‍රතිඵලයට අනුව අවසන් කණ්ඩායම් දෙක අවසන් තරඟයේ සුදුසුකම් ලබා ගන්නා අතර එම තරගය ඔක්තෝබර් මාස 30 වනදා පැවැත්වීමටයි සැලසුම් කර තියෙන්නේ. අනතුරුව ආරම්භ වීමට නියමිත පාකිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 9 වනදා සිට 13 වනදා දක්වා රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර, දෙවන ටෙස්ට් තරගය නොවැම්බර් 17 වනදා සිට නොවැම්බර් 21 වනදා දක්වා ලාහෝරෙහිදී පැවැත්වීමටයි සැලසුම් කර තියෙන්නේ. ශ්‍රී ලංකාවට T20 3 කොන් එක් දින තරඟාවලිය සහ ටෙස්ට් තරඟාවලිය යන අංශ තුනෙන්ම දස්කම් දැක්වීමට අවස්ථාව හිමිවන මෙම සංචාරයේ 2026 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් සුවිශේෂී අභියෝගයක් වනු බව නම් නොඅනුමානයි.